සසර එකට පින් කළ අය දෙව්ලොව ගියත් එකටම උපදිනවා. මනුලව වෙනකොටත් එකට එකතු වෙන්නම හමු වෙනවා කියලා. ඒක ඝන දේවපුත්‍ර නමින් එකට පින් කළ අය හඳුන්වලා තියෙනවා. මනුලව ඉපදුනත් කොහේ හිටියත් හොයාගෙන ඇවිල්ලා මුණ ගැහිලා මේ ජීවිතවලත් බොහෝම පින් කරනවා. එනම් පුණ්‍යවන්තයොත් අපිව හොයාගෙන එනවා. පින්විතනි, අමතක කරන්න එපා වෛරක්කාරයොත් අපිව හොයාගෙන එනවා. ඊටාම හොඳින් ඊටාම ශ්‍රද්ධාවෙන් පින්කම් කරපු සමහර අය විවාහ වුණාට පස්සේ කුසල් කරන එකෙන් අයින් වෙනවා. ස්වාමියා පින් කරන්න හරි කැමති. නමුත් බිරිඳ තමයි ලොකුම බාධාව. නිතර පින්කම් නිසා ගෙදර ඇතිවෙන ගැටුම නිසා පෞල් ජීවිතේ කඩා වැටෙන නිසා සමහර වෙලාවට පින් කරන එක නතර වෙන්න වෙනවා. බිරිඳ පින් කරන්න හරි කැමති, ස්වාමියාට ශ්‍රද්ධාව නැහැ, කුසල් කරගන්න බැරි වෙනවා. ඒත් ප්‍රඥාවන්තයෝ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.